කළුගඟ ගලාගෙන යන්නේ නිහඬව වුණාට ඒ නිහඬ බව ඇතුලේ මහ බියකරු ගොළුකමක් හැංගිලා තිබුණා. රත්නපුරේ කෙළවරකට වෙන්න පිහිටපු කිරිවැල් දෙනිය ගම ඒ කාලේ හරිම සුන්දරයි. කුඹුරු යායවල් රබර් වතු සහ හවස්වරුවට ඇහෙන පන්සලේ ගණ්ඩාර සද්දේ ගමට දුන්නේ අමුතුම සැනසීමක්. හැබැයි ඒ සැනසීම යටින් මැණික් උණ කියන පිළිකාව ගම පුරාම පැතිරිලා තිබුණා. මචංලා මේ පාර වදින්නේ ලොකු ඉල්ලමක්. රජ කාලේ රං ගෙන්ඩියක් වුණත් හම්බෙන්න පුළුවන්. දිනේෂ් තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් ටික්ටොක් වීඩියෝ එකක් කරන ගමන් කිව්වා. ඌ මේ දවස්වල ගමේ තියෙන පතල්වල දර්ශන දාලා views හම්බ කරගන්න දඟලන කොල්ලෙක්. ඔය ෆෝන් එක සාක්කුවට දාගනින් දිනේෂයා. ගංගවල් අයිනේ පතල් හාරද්දී ඔය රෙකෝඩ් කරන ඒවා හොඳ වැඩ නෙවෙයි. පතලේ වැඩට ආපු ජයන්ත කිව්වේ නොසන්සුන් විදිහට. ගංගා අයිනේ අලුතෙන් හාරපු පතල අඩි 50ක් විතර ගැඹුරුයි. මේක නීත්‍යානුකූල එකක් නෙවෙයි. මේ දවස්වල රටේ තියෙන තත්ත්වයත් එක්ක ඉක්මනින් සල්ලි හොයාගන්න ගමේ ප්‍රභූවරයෙක් වෙච්ච ලොකු මහත්තයාගේ මෙහෙයවීමෙන් කරන හොර පතලක්. එදා හවස පතල ඇතුලෙන් අමුතු සත්‍යයක් ඇහුණා. හරියට වීදුරු කෑල්ලක් ගලක අතුල්ලනවා වගේ සත්‍යයක්. පතල ඇතුලේ හිටපු සෝමපාල එක පාරටම කෑ ගහන වැහුණා. දෙයියනේ මේ බලපල්ලකෝ. හැමෝම පතල ඇතුළට එබුණා. සෝමපාලගේ පස් කූඩට යට වෙලා අවුවෙලා තිබුණේ මැණික් ගලක් නෙවෙයි, හඟල් 10ක් විතර දිග කිරි ගරුඩ වගේ සුදු පාට ගල් පුවරුවක්. ඒකේ අමුතු අකුරු වගේක් කොටලා තිබුණා. මේක සෙල්ලිපියක් නේද? දිනේෂ් ෆෝන් එක ලං කළා. එක පාරටම පතුල ඇතුලේ තිබ්බ විදුලි ලාම්පුව නිවිලා ගියා. තප්පර කිහිපයකට පස්සේ මුළු පතලම ගොළු වුණා. ආයෙත් ලයිට් එක පත්තු වෙද්දී සෝමපාල පතල පතුලේ වාඩි වෙලා හිටියා. එයාගේ අතේ තිබ්බ සෙල්ලිපිය බිම වැටිලා. සෝමේ මොකක්ද උනේ, මැණිකක්ද? ජයන්ත ඇහුවා. සෝමපාල හිමීට ඔළුව ඉස්සුවා. එයාගේ ඇස් දෙකේ කිසිම පණක් තිබ්බේ නැහැ. කවුද? සෝමපාල ඇහුවා. මොකක්? කවුද? අපි මේ ජයන්තයයි දිනේෂුයි. ජයන්ත hina වෙලා කිව්වා. නෑ මම කවුද? සෝමපාලගේ වචන ටිකත් එක්ක මුළු ගඟ අයිනම සීතල වෙලා ගියා. දිනේෂ්ගේ ෆෝන් එකේ පටිගත වෙලා තිබුණු වීඩියෝ එකේ පෙනුනේ සෝමපාලගේ පිටිපස්සේ තිබුණු කළු පාට හෙවණැල්ලක් හිමීට එයාගේ ඔළුවට අත තියනා වගේ දර්ශනයක්. හැබැයි එක ඡායාවක් විතරයි. හරියට මේ වෙලාවේ ගමේ කෙළවරේ පරණ වලව් හිටපු රාලහාමි වෙද මහත්තයා එක පාරටම නිින්දෙන් නැහැරුණා. එයා දාඩිය දාගෙන හති හැරියා. පටන් ගත්තා. කළුගඟේ කරුමකාර සාපය ආයෙත් ඇහැරුණා. පුකේගේ අකුරු ටික කියෙව්වා. වෙද මහත්තයා බිත්තියේ තිබුණු පරණ පුස්කොළ පොතක් දිහා බැලුවේ වෙවුලන දැසින්. සෝමපාලව පතුලෙන් ගොඩට ගත්තේ මුළු ගමම එතනට රැස් වෙලා හිටියා. සෝමපාල නිකම්ම බලාගත්තු අත බලාගෙන ඉන්නවා මිසක් කතා කරන කිසිම දෙයක් තේරෙන බවක් පෙනුනේ නැහැ. පතලේ අයිතිකරුණු ලොකු මහත්තයා එතනට ආවේ කාර් එකේ හෝර්න් එකක් ගාගෙන. මොකද උනේ? මිනිහට කරන්ට් එකවත් වැදුනද? ලොකු මහත්තයා සද්දෙට ඇහුවා. නෑ සර්, මුකුතුනේ නෑ. එක පාරටම මෙයාට හැමදේම අමතක වුණා. මම කවුද කියලාත් අහනවා. ජයන්ත වෙවුලන හඬින් කිව්වා. ලොකු මහත්තයාගේ ඇස් ගියේ දිනේෂ්ගේ අතේ තිබුණු අර සුදු පාට ගල් පුවරුව දිහාවට. ඒකේ තිබුණ අකුරු දැන් අමුතුම නිල් පාටකට දිලිසෙනා වගේ දිනේෂ්ට පෙනුණා. මේ ඔන්න ඕක දියම් මෙහාට. ඕවා පුරා විද්‍යාවට අහුනොත් අපි ඔක්කොම හිරේ. ලොකු මහත්තයා ඒක උතුරගෙන කාර් එකේ පිටිපස්සේ අසුනට දාගත්තා. මේ අතර දිනේෂ් රෙකෝඩ් කරපු ටික්ටොක් වීඩියෝ එක ඒ වෙනකොටත් ගමේ ගෲප් වල ෂෙයා වෙන්න පටන් ගත්තා.
ඒ වීඩියෝ එකේ පෙනුණු අර අද්භූත කළු හෙවණැල්ල දැක්ක මිනිස්සු කළු ගඟේ යකා ගහලා කියලා කියවන්න ගත්තා. රෑ 10ට විතර ඇති ජයන්තයි දිනේෂුයි රාලහාමි වෙද මහත්තයාගේ පරණ වලව්වට ගියේ සෝමපාලට මොකක් හරි නූලක් දාගන්න හිතාගෙන. වලව්ව තිබුණේ ලොකු කුඹුරු යායකට එහා පැත්තේ කළු ගල් පවුරක් වගේ පේන කන්දක් පාමුල. එයි කියලා දැනගෙනයි හිටියේ. වෙද මහත්තයා කිව්වේ ඇතුළට එන්නත් කලින්. ඔහු ස්තෝපුවේ හාන්සිපුටුවේ වාඩි වෙලා බුලත් විටක් හපමින් හිටියා. එයාගේ ඇස්වල තිබුණේ සාමාන්‍ය මනුස්සයෙක්ට නැති ගැඹුරු පෙනුමක්. වෙද මහත්තයා අර පදලි වැඩ කරපු සෝමපාලට ජයන්ත කතා කරන්න හැදුවා. මම දන්නවා. උඹලා හැරවල තියෙන්නේ අක්ෂි ශූන්‍ය. මිට අවුරුදු 500කටත් කලින් මේ පළාත පාලනය කරපු ප්‍රාදේශීය රජෙක් තමන්ගේ ද්‍රෝහීන්ට දඩුවම් කරන්න කරපු සාපයක් ඕක. වෙද මහත්තයා බිම බලාගෙන බර සද්දෙන් කිව්වා. සාපයක්? දිනේෂ් ඇහුවා. ඔව් බොල. ඒ කාලේ රජ්ජුරුවෝ මැණික් පතල් රකින්න මතක රකින්නෙක් හැදුවා. ඒ මැණික් වලට අත තියන මිනිස්සුන්ගේ හිත් ඇතුළට යන්නේ බලවේගේ ඒ මිනිහගේ ජීවිතේ තියෙන ලස්සන මතක මුලින්ම උදුරලා ගන්නවා බොල. ඊට පස්සේ ටික ටික ඒ මුළු මනුස්සයවම හිස් කරනවා. සෝමපාල කියන්නේ ආරම්භයක් විතරයි. එකපාරටම වලව්වේ පිටුපස තිබුණු ලොකු නුග ගහේ අතු කඩාගෙන වැටෙනා වගේ මහා සද්දයක් ඇහුණා. ගඟ පැත්තෙන් ආපු හුලඟට වලව්වේ දොරවල් දඩ බඩ ගාලා වැහෙන්න ගත්තා. දිනේෂ්, උඹ එක වීඩියෝ කරා නේද? ඒ වීඩියෝ එකේ ඒ තිල්ලිපිය රූපේ තියෙනවා නේද? වෙද මහත්තයා එකපාරටම දිනේෂ්ගේ බෙල්ලෙන් අල්ලගත්තා. වෙද මහත්තයාගේ දෑත් යකඩ වගේ හයියයි. ඔව් වෙද මහත්තයා. දිනේෂ් බය වුණා. ඕක ඉක්මනට මකලා දාපිය බොල. ඒක බලන හැමෝම තමන්ගේ මතකය එකට බිලිදෙනවා. ඒක පින්තූරයක් නෙවෙයි. ඒක හරියට විවෘත වුණු දොරක් වගේ දෙයක්. ඒක බලන කෙනාගේ ඇස් දෙක ඇතුලෙන් හූ මිනිස්සුන්ගේ හිත් අස්සට රිංගනවා. වෙද මහත්තයා කෑ ගහද්දිම දිනේෂ්ගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආවා. ඒ වීඩියෝ එකට views ලක්ෂයක් පැනලා මුළු ලංකාවම ඒ දර්ශනය දැනටමත් බලමින් ඉන්නේ. ඒ වෙලාවෙම තමන්ගේ නිවසේ සාලේ වාඩි වෙලා අර ගල් පූරුව දිහා බලාගෙන හිටපු ලොකු මහත්තයාට එකපාරටම දැනුණා එයාගේ බිරිඳගේ නම එයාට මතක් වෙන්නේ නැහැ කියලා. එයා බය වෙලා බිරිඳ දිහා බැලුවා. ඇය එයා දිහා බලාගෙන ඉන්නේ හරියට නන්නාඳුරන මිනිහෙක් දිහා බලන් ඉන්නවා වගේ. මේ ඔයා කවුද? මගේ ගෙදරට ආවේ කොහොමද? ඇය අහද්දි ලොකු මහත්තයාට තේරුණා සාපය තමන්ගේ ගෙදරටත් ඇතුල් වෙලා කියලා. පහුවදා උදේ වෙද්දී කිරිවැල් දෙනිය ගමේ තිබුණේ මලානික නිහඬතාවයක්. ගමේ මිනිස්සු ගඟ පහලට යන්න බය වුණා. සෝමපාලව රෝහලට අරගෙන ගියත් දොස්තරලටවත් හිතාගන්න බැරි වුණා ඔහුට වෙලා තියෙන දේ ගැන. ශාරීරිකව කිසිම අමාරුවක් නැති මනුස්සයෙක් තමන්ගේ නමවත් මතක නැතුව බිත්තිය දිහා බලන් ඉන්න එක ලොකු අභිරහසක් වුණා. දිනේෂ් හිටියේ තමන්ගේ කාමරයට වෙලා දොර වහගෙන. එයාගේ ෆෝන් එක දිගටම වයිබ්‍රේට් වෙනවා. ටික්ටොක් එකේ ඒ වීඩියෝ එකට ලක්ෂ 5ක විතර views ඇවිත්. හැබැයි දිනේෂ්ට ඒක ලොකු සතුටක් උනේ නැහැ. වීඩියෝ එකේ පහළ තියෙන කමෙන්ට් බලනකොට එයාගේ අත් දෙක වෙවුලන්න ගත්තා.
හයියේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට මගේ ගෙදරට යන පාර මතක නැතුව විනාඩි 10ක් විතර පාර හිටියා. ඇයි මෙහෙම වෙන්නේ? දිනේෂ් ෆෝන් එක ඇතුළට විසි කරලා සාලෙට ආවා. එතන ලොකු මහත්තයා වාඩි වෙලා හිටියේ පරණ වුණත් පෙනුම තියෙන සෝෆා එකක. එයාගේ අතේ තිබ්බ අර ගල්පුවරුව පත්තරේක ඔතලා තිබුණා. ලොකු මහත්තයාගේ මූණේ තිබුණේ කවදාවත් දැකපු නැති මලානික පෙනුමක්. ලොකු මහත්තයා මොකද්ද වෙන්නේ? දිනේෂ් හිමීට ඇහුවා. මට මගේ අම්මව මතක් වෙන්නේ නෑ දිනේෂ්. ලොකු මහත්තයා කිව්වේ ගොළු හඬින්. අම්මා මැරුණේ මීට අවුරුදු 5කට කලින්. මගේ ළඟ අම්මගේ ෆොටෝ එකක් තියෙනවා. ඒක දිහා බලද්දි මට තේරෙනවා ඒ මගේ අම්මා කියලා. හැබැයි ඒ බූනේ තියෙන ලෙන්ගතුකම, එයා මට කතා කරපු විදිහ, ඒ මතකයන් එකක්වත් දැන් මගේ ඔළුවේ නෑ. හරියට කවුරු හරි සුදු හුණු ගාලා මැකුවා වගේ. දිනේෂ්ට මහ බයක් දැනුණා. මේක සෙල්ලමක් නෙමෙයි. ඔවුන් දෙන්න කෙලින්ම ගියේ රාලහාමි වෙද මහත්තයා හම්බෙන්න. වෙද මහත්තයා හිටියේ වලව්වේ පිටිපස්සේ තියෙන ඖෂධ කාමරේ. එතන තිබුණේ අමුතු ඔසු පළෑටිවල සුවඳක්. වෙද මහත්තයා හිටියේ පරණ පුස්කොළ පොතක් පෙරලෙමින්. ඔවුන්ව දැක්කත් වෙද මහත්තයා එච්චර කලබල වුණේ නෑ. ඕක ගෙනාවද? වෙද මහත්තයා ඇහුවේ ලොකු මහත්තයාගේ අතේ තිබ්බ පාර්සලය දිහා බලමින්. ඔව්වද මහත්තයා. මේක පතලෙන් හම්බුණු දවසින්දන් මේ ගමේ අමුතු දේවල් වෙන්නේ. වෙද මහත්තයා ඒ ගල්පුවරුව අතට ගත්තා. ඒ ගල්පුවරුවේ තිබ්බ අකුරුඩින් ඇඟිලියවදී එයාගේ මූණ තවත් බර වුණා. මේකේ ලියලා තියෙන්නේ මතකාලු ගැන. රජ කාලේ මිනිස්සු තමන්ට අමතක කරන්න ඕනි දේවල් මේ ගලට බාර දීලා තියෙනවා. මේක නිකම්ම ගලක් නෙවෙයි. මේක මතකයන් උරා ගන්න කාන්දමක් වගේ. වෙද මහත්තයා දිනේෂ්ගේ දිහාවට හැරුණා. තව දවස් 2කින් කළු ගඟේ වතුර මට්ටම වැඩි වෙනවා. ඒ කියන්නේ පරණ පුරාවෘත්තවල හැටියට අන්ධකාරයේ පිබිදීම සිද්ධ වෙන කාලය. මේ ගල ආපහු ගඟේ નિયમિત තැනක තැම්පත් කළේ නැත්තම් මේ ගමේ විතරක් නෙමෙයි, මේ වීඩියෝ එක බලපු හැමෝටම තමන්ගේ වටිනාම දේවල් අමතක වෙලා යයි. අන්තිමට ඉතුරු වෙන්නේ හැවිදින මල කඳන් විතරයි. අපි මොකක්ද කරන්න ඕන? ජයන්ත ඇහුවා. මේක ගගේ තැම්පත් කරන්න ඕන. මේකට මතක බිල්ලක් ඕන. ඒක මේ ගල අල්ලපු කෙනාගෙන්ම වෙන්නත් ඕන. තමන්ගේ ජීවිතේ තියෙන වටිනාම මතකය. ඒ කියන්නේ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනාගේ මතකය මේ ගඟට බිලි දෙන්න ඕන. ඒක දුන්නට පස්සේ උඹේ හිතේ ඒ මනුස්සයා ගැන කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ මනුස්සයා පන පිටින් හිටියත් උඹට එහා නන්නා තුනන කෙනෙක් වෙයි. වලව්වේ ජනේලෙන් එළිය බලද්දී කළු ගඟ වෙනදටත් වඩා අඳුරු පාටට නිසලව ගලාගෙන යනව පෙනුණා. ගඟ අයිනේ තිබුණු ලොකු ගස්වල කොළ එක පාරටම හැලෙන්න ගත්තේ කිසිම හුලඟක් නැතුව. දිනේෂ්ට මතක් වුණේ එයාගේ අම්මව. එයා අම්මට කොච්චරනම් ආදරෙයිද? අම්මගේ මූණ අමතක කරලා මේ ගම බේරගන්න එයාට පුළුවන්ද? එක පාරටම දිනේෂ්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒක සෝමපාලගේ බිරිඳගෙන්. සෝමපාල දැන් ඉස්පිරිතාලේ ඇඳ උඩ වාඩි වෙලා බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බලාගෙන ඉන්නවා. එයාට දැන් වෙලාව බලන්නත් අමතක වෙලා. වෙද මහත්තයාගේ වලව්වෙන් එළියට ආව දිනේෂ්ට දැනුනේ මුළු ලෝකෙම එයාට විරුද්ධව කැරකෙනවා වගේ. ලොකු මහත්තයා වචනයක්වත් කතා කරන්නේ නැතුව තමන්ගේ පරණ මිට්සුබිෂි ජීප් එකට නැගලා යන්න ගියා.
එයා යන අතරතුර පාරේ අයින තිබුණු ලොක්කු නුගගහක ජීප් එක හප්ප ගන්න ගිහිල්ලා බේරුනේ යාන්තමින්. පේන විදිහට ලොකු මහත්තයට දැන් වාහනයක් පදවන විදිහත් ටිකෙන් ටික අමතක වෙලා. දිනේෂ් මට බයයි බං. ජයන්ත වෙවුලන හඬින් කිව්වා. මම හවස ගෙදර ගියාම මගේ පොඩි එකා දුවගෙන ඇවිත් මගේ ඇඟේ එල්ලුණා. හෙත් මට තප්පර ගානකට හිතාගන්න බැරි වුණා මේ කවුද කියලා. මම ඌව තල්ලු කරා බං. මගේම දරුවව මට නන්නාතුරන එකෙක් වගේ පෙනුණා. දිනේෂ්ට උත්තර දෙන්න වචන තිබ්බේ නැහැ. එයා ඉක්මනට Tamanගේ ගෙදරට ගියා. ගෙදර සාලේ ලාම්පුව පත්තු වෙලා තිබ්බේ නැහැ. කුස්සිය පැත්තෙන් අම්ම උයන සද්ද වෙනුවට ඇහුනේ වතුර ටැප් එකක් එක දිගට ඇරිලා තියෙනා වගේ සද්දයක්. අම්මේ! දිනේෂ් කෑ ගැහුවා. අම්ම කුස්සිය මැද හිටගෙන හිටියා. එයාගේ අතේ තිබුණේ පිහියක් සහ ලූණු ගෙඩියක්. හැබැයි එයා එක කපන්නේ නැතුව බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ටැප් එකෙන් වතුර පිරලා සිංක් එකෙන් එළියට ගලාගෙන යනවා. අම්මේ මොකද්ද කරන්නේ ඔය වතුර එක වහන්න? දිනේෂ් ගිහින් ටැප් එක වැහුවා. අම්මා හිමීට දිනේෂ් දිහා බැලුවා. ඒ ඇස්සල තිබ්බේ හිස් බවක්. පුතා මට මතක නෑ මේකෙන් මොකක්ද කරන්න කියලා. එයාගේ අතේ තිබ්බ පිහිය පෙන්නලා අම්මා කිව්වා. අම්මා පිහිය අල්ලලා තිබුණේ කැපෙන පැත්තෙන්. එයාගේ අත්ලෙන් ලේ බින්දු කීපයක් බිමට වැටෙනවා. එයාට ඒ වේදනාව පවා දැනෙන්නේ නැති ගානයි. දිනේෂ්ගේ පපුව හෝස් ගාලා පත් වුණා. මේක දැන් සෝමපාලට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක ගේ ඇතුළටම ඇවිත්. එයා ඉක්මනට අම්මගේ අත බැන්දා. ඊට පස්සේ Tamanගේ ෆෝන් එක අරන් බැලුවා. වීඩියෝ එකේ views දැන් මිලියනයක් පැනලා. හැබැයි එකපාරටම දිනේෂ් දැක්කා Facebook එකේ breaking news එකක් යනවා. රත්නපුර සහ කලතුර දිස්ත්‍රික්කවල අමුතු මානසික රෝගයක් පැතිරෙන බවත් මිනිසුන් එකපාරටම අතරමං වන අවස්ථා වාර්තා වන බවත් එහි සඳහන් වුණා. රජය මේ ගැන වෛද්‍ය පරීක්ෂණ පවත්වන්නත් පටන් ගෙනයි තිබ්බේ. හේ දිනේෂ් දන්නවා මේක ලෙඩක් නෙවෙයි කියලා. එදා රෑ දිනේෂ්ට නිින්ද ගියේ නෑ. එයාගේ කාමරේ ජනේලෙන් කළු ගඟ දිහා බලාගෙන ඉන්නකොට එයාට පෙනුණා ගඟ අයිනේ තැනින් තැන ලොකු ගිනිමැල පත්තු වෙනවා. ගමේ මිනිස්සු බයටම තොවිල් කරන්නත් පටන් අරන්. හැබැයි වෙත මහත්තයා කිව්වේ මේකට තොවිල් හරියන්නේ නැහැ කියලා. පාන්දර 2ට විතර දිනේෂ්ට ඇහුණා කාමරේ දොර කවුරු හරි හූරන සද්දයක්. අම්මේ දිනේෂ් දොර ඇරියා. අම්මා නෙවෙයි එතන හිටියේ ඒ ජයන්ත. ජයන්තගේ ඇස් රතු වෙලා ඇඳුම් ඔක්කොම මඩ ගෑවිලා. එයාගේ අතේ ලොකු ගලක් තිබ්බා. දිනේෂ් මට මගේ නම අමතකුණා බං. දැන් මගේ ඔළුව ඇතුලේ තියෙන්නේ එක රූපයක් විතරයි. අර පතලේ තිබ්බ ගල් පූර්වේ අකුරු. ඒ අකුරු මගේ මොලේ ඇතුලේ නටනවා වගේ දැනෙනවා. ඒවා මට කොටනවා. ඔව් මට ඒක ඕන. ජයන්ත උමතුවෙන් වගේ කෑ ගහලා දිනේෂ්ගේ ඇඟට පනින්න හැදුවා. දිනේෂ් ජයන්තව තල්ලු කරලා දොර වහගත්තා. එළී ඉඳන් ජයන්ත දොරට ගලෙන් ගහන සද්දේ මුළු ගම පුරාම රැව් දුන්නා. හරියට මේ වෙලාවේ දිනේෂ්ගේ ෆෝන් එකට අඳුරන්නේ නැති නම්බර එකකින් මැසේජ් එකක් ආවා. දිනේෂ් මම රාලහාමි වෙද මහත්තයා. ලොකු මහත්තයා ඒ ගල් පුවරුවත් අරන් පැනලා ගියා. එයා හදන්නේ ඒක ගඟේ තැම්පත් කරලා තමන්ගේ මතකය බේරගන්න නෙවෙයි ඒක විකුණන්න. එයා යන්නේ කළු ගඟේ මෝදර තොටුපොළට. ඉක්මනට එතනට වරෙන්. නැත්නම් හෙට උදේ වෙද්දී උඹට උඹ කවුද කියලාවත් මතක හිටින එකක් නැහැ. දිනේෂ් වෙවුලන දෑතින් තමන්ගේ අම්මා නිදාගෙන ඉන්න දිහා බැලුවා. අම්මා නිදි නෙවෙයි. එයා ඇස් ඇරගෙන සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඇස් වලින් කඳුළු ගලනවා.
හැබැයි එයා අඬන්නේ ඇයි කියලා එයාටවත් මතක නැති බව දිනේෂ්ට තේරුණා. දිනේෂ් අම්මා දිහා අන්තිම වතාවට බැලුවා. එයාගේ හිතේ තිබුණේ මහ බරක්. ජයන්ත තවමත් එළිය දොරට ගහනවා. දිනේෂ් කාමරේ ජනේලයෙන් හිමීට එළියට පැන්නා. මට ගෑවුණු පාරවල් දිගේ එයා දුවන්න ගතේ වෙද මහත්තයා කියපු මෝදර තොටුපොළ දිහාවට. මුළු ගමම ගොළු වෙලා වගේ තැනින් තැන පත්තු කරපු හුළු අතු නිවිලා ගිහින් මිනිස්සු Tamanගේ ගෙවල් ඇතුලේ හිර වෙලා එකිනෙකාට කතා කරගන්න බැරුව කොළු වෙලා ඉන්නවා. දිනේෂ්ට මැවිලා පෙනුණා මේ අద్భుත අමතක වීම මුළු ගමම හිර කරගෙන. දිනේෂ් මෝදර තොටුපළට යද්දී ලොකු මහත්තයාගේ ජිප් එක පාරේ අයිනේ නතර කරලා තිබ්බා. ගඟ අයිනේ තිබුණු පරණ අම්බලම ළඟ ලොකු මහත්තයා තව නන්නා දුරන මිනිස්සු දෙන්නෙක් එක්ක කතා කරමින් හිටියා. ඔවුන් ඇඳලා හිටියේ නගරෙන් ආපු පෙනුමක් තියෙන ඇඳුම්. ඔවුන් ළඟ තිබ්බේ නවීන පන්නේ කැමරා සහ උපකරණ. සර් මේකේ තියෙන ඩේටා මිල කරන්න බෑ. මිනිස්සුන්ගේ මතකය මැනුපියුලේට් කරන්න පුළුවන් තාක්ෂණයක් මේක ඇතුලේ තියෙනවා. එක මිනිස්සෙක් අර ගල්පුරුව දිහා බලන ගමන් කිව්වා. ලොකු මහත්තයා hina වුණා. හැබැයි ඒ hina ඇතුලේ තිබුණේ අමුතු විකාර ස්වභාවයක්. ඒ hina ඇතුලේ නිකන් කියවුනේ සල්ලි. මට ඕනි සල්ලි විතරයි. මට මගේ පරණ දේවල් අමතක වුණාට කමක් නෑ. මම අලුතින් ජීවත් වෙනවා මේ සල්ලි වලින්. දිනේෂ් අඳුරේ ඉඳන් මේක බලාගෙන හිටියා. ලොකු මහත්තයා හදන්නේ මේ ශාපලත් වස්තුව පර්යේෂණ කරන ආයතනයකට විකුණන්න. එහෙම වුණොත් මේ විනාශය කවදාවත් නතර කරගන්න බැරි වෙනවා. මේ ඔක නතර කරන්න. දිනේෂ් එකපාරම ඉස්සරහට ආවා. ලොකු මහත්තයා ගැස්සිලා හැරුණා. තෝ මෙතනට ආවද? ලොකු මහත්තයා ඕක විකුණන්න එපා. ඕක නිසා මුළු රටක් විනාශ වෙනවා. බලන්න ගමට වෙලා තියෙන දේ. දිනේෂ් කෑ ගැහුවා. ගමට මොනා වුණත් මට මොකද බං? මට දැන් මගේ ගෑණිවවත් මතක නෑ. මම දැන් අලුත් මිනිහෙක්. ලොකු මහත්තයා උමතුවෙන් වගේ කිව්වා. එකපාරටම අර පූර්ව පරීක්ෂා කරමින් හිටපු නන්නා දුරන මිනිස්සයා බිම වැටුණා. එයාගේ ඇස් උඩ ගිහින් එයා එකපාරටම Taman අතේ තිබුණු කැමරාව ගඟට විසි කරා. තමන්ගේ මත හපා ගන්න ගත්තා. මොකද වුනේ? ලොකු මහත්තයා බය වෙලා පස්සට වුණා. ඌ ඒකේ අකුරු කියවන්න හැදුවා. වෙද මහත්තයාගේ කටහඬ ඈතින් ඇහුණා. ඔහු අඳුරේ ඉඳන් හිමීට මතු වුණා. වෙද මහත්තයාගේ අතේ තිබුණේ කුඩා මැටි බඳුනක් සහ සුදු රෙදි කෑල්ලක්. දැන්වත් ඕක නතර කරපන් ලොකු මහත්තයා. මේ ගල උරා කන්නේ දුක සතුට විතරක් නෙවෙයි. මනුස්සයෙක්ගේ මූලික හැඟීම් පවා උරා ගන්නවා. අන්තිමට තිරිසනෙක් විතරයි ඉතුරු වෙන්නේ. වෙද මහත්තයා ගාම්භීර හඬින් කිව්වා. එකපාරටම කළු ගඟේ වතුර රළ ගහන්න පටන් ගත්තා. කිසිම හුළඟක් නැතුව වතුර මතු පිටින් සුදු පාට මීදුමක් මතු වුණා. ඒ මීදුම ඇතුලෙන් දිනේෂ්ට ඇහෙන්න ගත්ත අමුතු හඬවල් ගොඩාක්. ඒ හඬවල් අතරින් එයාගේ අම්මා එයාට පොඩි කාලේ කතා කරපු විදිය ඇහුණා. දිනේෂ් මාව බේරගන්න පුතේ. ඒ අම්මගේ කටහඬ ඒක ඇත්තටම ඇහෙන එකක්ද නැත්නම් හිතේ ඇහෙන එකක්ද කියලා දිනේෂ්ට හිතා ගන්න බැරි වුණා. බිල්ල දීපන් දිනේෂෝ. උඹේ වටිනාම මතකය මේ ගලට දීලා මේක ගඟ පතුලේ තැම්පත් කරපන්. නැත්තං හෙට උදේ වෙද්දී උඹගේ අම්මා උඹව අතුරන්නේ නැති කෙනෙක් විතරක් නෙමෙයි. උඹ අම්මවත් අතුරන්නේ නැති වෙයි. ඒ මතකය සතහටම මැකිලා යාවි. වෙද මහත්තයා
දිනේෂ්ට ගල්පූරුව පෙන්නලා කිව්වා. දිනේෂ් ගල්පූරුව අතට ගත්තා. ඒක මාරාන්තික සීතලක්. දිනේෂ් ඇස් දෙක පියාගත්තා. එයාගේ ඔළුවට ආවේ අම්මා එයාට බත් කවන, අම්මා එක්ක hina වෙන, අම්මා එයාගේ ඔළුව අත ගාන දහස් ගානක මතකයන්. මේ හැමදේම තව තප්පරයකින් සදහටම අමතක වෙලා යන්නයි හදන්නේ. එක පාරටම ලොකු මහත්තයා පිහියක් අරගෙන දිනේෂ්ගේ ඇඟට පැන්නා. "ඕක මට දීපන්. ඕවා මගේ සල්ලි." ලොකු මහත්තයා පිහියක් කරන් දිනේෂ්ගේ ඇඟට පැන්නේ උමතුවෙන් වගේ. එයාගේ ඇස් දෙකේ තිබුණේ මිනිස්සෙක්ගේ පෙනුමක් නෙවෙයි. ඒ ඇස්වල තිබුණේ හිස් බවක් සහ සීමාවක් නැති තණ්හාවක්. දිනේෂ් එක පාරටම පස්සට පැනලා වැලි පාර දිගේ ලිස්සගෙන ගියා. අර ගල්පුවරුව එයාගේ අතින් ගිලිහිලා ගඟ අයිනේ මඩ ගොඩකට වැටුණා. "ඕක මගේ. ඕකෙන් මම ආයෙත් රජ වෙනවා." ලොකු මහත්තයා මඩ ගොඩ හාරන්න ගත්තේ හරියට මස් කට්ටකට පොර කන බල්ලෙක් වගේ. "ලොකු මහත්තයා නවත්තන්න. ඕක ඇල්ලුවා කියලා කෑ ගැහුවා කියලා වැඩක් නෑ දෙයියනේ." දිනේෂ් කෑ ගැහුවා. හෙත් වැඩක් උනේ නෑ. ලොකු මහත්තයා මඩ ඇතුලෙන් ගල්පුවරුව අතට ගත්තා. හැබැයි ඒක අතට ගත්ත ගමන් ලොකු මහත්තයා එතනම ගල් වුණා වගේ වුණා. එයාගේ කට ඇරිලයි තිබුණේ. හැබැයි සද්දයක් පිට වුණේ නැහැ. එයාගේ ඇස් දෙකෙන් ලේ බින්දු දෙකක් කම්මුල දිගේ පහළට ගලාගෙන ආවා. ගල්පුරුවේ තිබුණු අකුරු දැන් රතු පාටට දිලිසෙන්න පටන් අරන්. "වෙද මහත්තයා මොකක්ද ඒ වුනේ?" දිනේෂ් බය වෙලා ඇහුවා. "තණ්හාව වැඩිකමට ඌ එක තද කරලා අල්ලගත්තා. දැන් ඌට ඌ කවුද කියන එක විතරක් නෙමෙයි, මනුස්සයෙක් විදිහට හුස්ම ගන්න ඕනි කියන එකත් අමතක වේගෙන එන්නේ." වෙද මහත්තයා කිව්වා. ලොකු මහත්තයා දණහිස් ඇනලා බිම වැටුණා. එයාගේ අතින් ගල්පුවරුව ලිස්සලා ගියා. දිනේෂ් බඩ ගාගෙන ගිහින් ඒක අතට ගත්තා. ඒක දැන් ගින්දර වගේ රත් වෙලා. "දිනේෂයෝ, දැන් වෙලාව හරි. ගඟේ මැදට පීනපන්. එතන තියෙන දියසුලිය ළඟට ගිහින් මේක අතහැරපන්. හැබැයි මතක තියාගනින්, ඒක අතහරින තප්පරේටම උඹේ හිතේ තියෙන වටිනාම මතකේ උඹට අහිමි වෙනවා. ඒක මනසින් මේ ගලට පාර දීපන්." වෙද මහත්තයා උපදෙස් දුන්නා. දිනේෂ් ගඟට පැන්නා. කළු ගඟේ වතුර අයිස් වගේ සීතල වෙලා මඩ සහ කුණු මිශ්‍ර වුණු වතුර සුවඳ දිනේෂ්ගේ නහයට දැනුණා. එයා ගඟ මැදට යද්දී වතුර එයාගේ පපුව මට්ටමටම ආවා. ඈතින් පේන ගමේ ගෙවල්වල ලාම්පු එළි ටික ටික නිවිල යනවා දිනේෂ් දැක්කා. මුළු රටක්ම නිහඬ වෙන්නයි හදන්නේ. "අම්මේ, මට සබා වෙන්න." දිනේෂ් මිමිනුවා. දිනේෂ් ඇස් දෙක තද කරලා පියාගත්තා. එයාගේ මනසට අම්මගේ මූණ ගෙනාවා. අම්මා එයාට බත් කවපු හැටි, රෑට නිදි මරමින් පාඩම් කරද්දී තේ එකක් හදලා දීපු හැටි, එයා ඉස්කෝලේ යද්දී ඔළුව අත කාපු හැටි, ඒ හැම මතකයක්ම දිනේෂ් මේ රත්තුණු ගල්පූරුව ඇතුළට තල්ලු කරන්න හැදුවා. එක පාරටම දිනේෂ්ගේ ඔළුව ඇතුලේ මහ පිපිරීමක් වගේ දැනුණා. සුදු පාට එලියක් ඇස් දෙකට පෙනුණා. "දිනේෂ්? කවුද දිනේෂ් කියන්නේ?" එයාගේ හිත ඇතුලෙන්ම කටහඬක් ඇහුණා. එයා ගල්පූරුව ගඟ පතුලට අතහැරියා. ඒක ගිලී යන සද්දයක්වත් ඇහුනේ නැහැ. දිනේෂ් ගඟ මැද තනියම හිටගෙන හිටියා. එයාගේ වටපිටාව අමුතුයි වගේ එයාට දැනෙන්න ගත්තා. එයා මෙතනට ආවේයි එයාගේ අතේ තියෙන මේ මඩ මොනාද? ඒ කිසිම දෙයක් එයාට මතක නැහැ. දිනේෂ් හෙමින් ගොඩට ආවා. වෙද මහත්තයා තාමත් ස්තෝප්පුවේ බලාගෙන ඉන්නවා. "මම කවුද?" දිනේෂ් වෙද මහත්තයාගෙන් ඇහුවා. "උඹ මේ ගම බේරගත්ත පුතා."
වෙද මහත්තයා දුක්මුසු හිනාවකින් කිව්වා. දිනේෂ් තමන්ගේ සාක්කුවේ තිබ පර්ස් එක අතට ගත්තා. ඒක එක පින්තූරයක් තිබ්බා. ඒ පින්තූරයේ හිටියේ දිනේෂ් සහ මැදි වයසේ ගෑනු කෙනෙක්. දිනේෂ් ඒ පින්තූරය දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. මේ කවුද? මේ මිනිස්සයා මගේ කවුරු හරිද? දිනේෂ් ඇහුවේ ඇත්තටම දන්නේ නැති නිසා. වෙද මහත්තයා උත්තර දුන්නේ නැහැ. ඔහු අහස දිහා බැලුවා. කළු ගඟේ මීදුම ටික ටික පහවෙන්න පටන් අරන්. හැබැයි දිනේෂ්ගේ ඇස්වලින් කඳුළු ගලන්න පටන් අරගෙන. එයා දන්නේ නැහැ එයා අඬන්නේ ඇයි කියලා. එයාට කිසිම දුකක් දැනෙන්නෙත් නැහැ. කිසිම මතකයකුත් නැහැ. හැබැයි හදවතේ කොහේ හරි තැනක මහා හිස්තැනක් ඉතිරි වෙලා තියෙනවා. පහුවදා උදේ කිරිවැල් දෙනිය ගමට ඉරපා යද්දී වෙනදට වඩා අමුතු දීප්තියක් ඒකේ තිබ්බේ. කළු ගඟේ වතුරේ තිබුණු අඳුරු ගතිය මැකිලා ගිහින් රිදී පාටට වතුර දිලිසෙන්න පටන් ගත්තා. ගඟ අයිනේ තිබුණු මීදුම සම්පූර්ණයෙන්ම පහ වෙලා ගිහින් දිනේෂ් අවදි වුණේ වෙද මහත්තයාගේ වලාව්වේ ස්තෝපුවේ හාන්සි පුටුවක වාඩි වෙලා ඉතිමයි. එයාගේ ඇඳුම් තාමත් තෙතයි මඩ ගෑවිලා. එයාට මතකයි එයා ඊරෑ ගඟට බැස්ස කියලා. හැබැයි ඒ ඇයි කියලා ඇහුවොත් එයාට දෙන්න උත්තරයක් නෑ. පුතේ දැන් ගෙදර ඵලයන්. වෙද මහත්තයා ඇවිත් දිනේෂ්ගේ උරහිසට අත තිබ්බා. දිනේෂ් හිමින් නැගිට්ටා. එයාට තමන්ගේ ගෙදර තියෙන තැන මතකයි. එයාගේ නම දිනේෂ් කියලා දැන් එයාට මතකයි. හැබැයි එයාගේ හිත ඇතුළේ තිබුණු මොකක් හරි අතුරුදහන් වෙලා වගේ ලොකු බරක් දැනුණා. හරියට ජීවිතේ තිබුණු වැදගත්ම පිටුවක් කවුරු හරි ඉරා දාලා වගේ. දිනේෂ් පාර දිගේ ඇවිදගෙන යද්දී ගමේ මිනිස්සු දොරවල් අරගෙන එළියට එනවා දිනේෂ් දැක්කා. ජයන්ත තමන්ගේ මිතුලේ වාඩි වෙලා හිටියා. "හු දිනේෂ් දැක්ක ගමන් දුවගෙන ආවා. මචං දිනේෂයා මට දැන් හරි බං. උදේ ඇරෙති මට මගේ පොඩි එකව මතක් වුණා. මම ඌව වටහා ගත්තා බං." ජයන්ත සතුටින් කෑ ගැහුවා. ඌට ඊරෑ දිනේෂ්ට පහර දෙන්න හැදුවද කියලාවත් මතකයක් නැහැ. දිනේෂ් hina වුණා. හැබැයි ඒ hina ඇතුලේ තිබුණේ මහා පාළුවක්. එයා තමන්ගේ ගෙදරට ඇතුළුණා. සාලේ තිබුණු ටැප් එක වහලා හැමදේම පිළිවෙලකට තිබ්බා. කුස්සියෙන් කෑම උයන සුවඳක් ආවා. "දිනේෂ් ඔබ කොහෙද ගියේ මේ රෑ තිස්සේ?" කුස්සියේ ඉඳන් ගෑනු කෙනෙක් එළියට ආවා. ඒ ඉන්නේ දිනේෂ්ගේ අම්මා. එයාගේ අතේ තිබුණු බැන්ඩේජ් එක දැක්කම දිනේෂ්ට තප්පරයකට මොකක් හරි මතක් වෙන්න ගිහින් ආයෙත් අමතක වෙලා ගියා. දිනේෂේ ගෑනු කෙනා දිහා බලාගෙන හිටියා. ඒ මූණ හුරු පුරුදුයි. හරිම ලෙන්ගතුයි. හැබැයි ඒ තමන්ගේ අම්මා කියන හැඟීම දිනේෂ්ගේ හිතට ආවේ නෑ. මට වතුර තිබහයි." දිනේෂ් කිව්වා. අම්මා වතුර වීදුරුවක් අරගෙන ආවා. එයා දිනේෂ්ගේ මූණ දිහා බැලුවේ පුදුමයෙන්. "මොකද පුතේ මේ අඳුරන්නේ නැති කෙනෙක් දිහා බලනවා වගේ බලන්නේ? මං උඹේ අම්මා." දිනේෂ් වතුර වීදුරුව අතට ගත්තා. ඔව් මන් දන්නවා මට මතකයි." දිනේෂ් බොරුවක් කිව්වා. එයාට ඕනි උනේ නෑ අම්මව බය කරන්න. හැබැයි ඒ වතුර වීදුරුව බොන ගමන් දිනේෂ් තේරුම් ගත්තා. එයා මේ ගේ ඇතුලේ ජීවත් වෙන්න ඕනේ නන්න අඳුරන ගෑනු කෙනෙක් එක්ක කියලා. ඇය තමන්ට ආදරය කරයි. හැබැයි දිනේෂ්ට ඇය තවත් එක ගෑනු කෙනෙක් විතරයි. මේ අතරේ කළු ගඟ අයිනේ පොලිස් ජීප් එකක් නතර කළා. මිනිස්සු වට වෙලා හිටියේ අර පරණ අම්බලම ළඟ. "මොකද්ද වෙලා තියෙන්නේ?" දිනේෂ් එතනට ගිහින් ඇහුවා. "මේ ගමේ ලොකු මහත්තයා කියලා ඉන්නේ. එයාට පිස්සු හැදිලාද කොහෙද?" පොලිස් නිලධාරියෙක් කිව්වා. "ලොකු මහත්තයා බිම වාඩි වෙලා වැලි කනවා. එයාට දැන් කතා කරන්න බෑ. එයාගේ ඇස් දෙක තිබුණේ සතෙක්ගේ වගේ පෙනුමක්. එයා තමන්ගේ නමවත් සල්ලි ගැනවත් අර සෙල්ලිපිය ගැනවත් මැණික් ගැනවත් කිසිම දෙයක් දන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම හිස්සෙලා." දිනේෂ් ආපහු හැරිලා ගඟ දිහා බැලුවා. ගඟ නිශ්ශබ්දයි.
හැබැයි දිනේෂ්ගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආවා. අර ටික්ටොක් වීඩියෝ එක කමියුනිටි ගයිඩ්ලයින්ස් උල්ලංඝනය කරා කියලා. ඒක ටික්ටොක් එකෙන් අයින් කරලා දාලා. දිනේෂ් සාක්කුවට අත දාලා බැලුවා. එයාගේ අතේ තැවරිලා තිබුණේ කළුන් අගේ රොන්මඩ සහ අලු පාට කුඩු වර්ගයක්. එයා ඒක හුළඟේ විසි කරලා දැම්මා. සදහටම අමතක වෙලා යන්න. දිනේෂ් මිමිනුවා.